අයිබෝන් ඔබ මේ එක්වන්නේ දසත ප්‍රධාන පුවත් විකාශ සමගින් මම වරුණ ගල්කන්ද ප්‍රථමයෙන් අවධානයේ පුවත් සිරස්තල වෙතට. ජනාධිපතිතුමනි පිළිබඳ ගැසට් පත්‍රය අනිද්දා දිනේදී නිකුත් කරන ලකුණු. පොදු අපේක්ෂකයාගේ අවබෝධතා ගිවිසුම කල්යයි. අතුරුලියේ රතන හිමි තනතුරු සියල්ල අත්හරි. ලෝක ආර්ථික සැලසුම් සමගින් G20 සමුළුව නිමාවට පත්වේ. දැන් පොත් සවිස්තරාත්මකව අනිද්දා දිනේදී ජනාධිපතිතුමනි පැවැත්වීම පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බව සඳහන්. ඉන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණයේ පැවැත්වෙන දිනේ තීරණය කරනු ලබන අතර දින 45ක කාලයක් ඇතුළත මැතිවරණයේ පැවැත්වීමට නියමිතයි. මේ අතර පසුගිය දින කිහිපය තුළදී ජනාධිපතිවරණයේ පැවැත්වීම පිළිබඳව ආණ්ඩු පක්ෂීය මැති ඇමතිවරුන් විවිධ අදහස් පළ කළා. පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතා කියා සිටියේ 19 වන දිනෙන් පසු එළඹෙන ඕනෑම දිනකදී ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේ පැවැත්වීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ හැකියාව පවතින බවයි. එමෙන්ම පසුගිය සෙනසුරාදා දිනයේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලාපෙරුම මහතා කියා සිටියේ ඉදිරි පැය 72 තුලදී ජනාධිපතිවරණයේ පැවැත්වීම පිළිබඳ පළමු ප්‍රවෘත්තිය දැන ගැනීමට හැකියාව පවතින බවයි. මේ අතර ලබන බදාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධාන අරලියගහ මන්දිරයේදී මෙය පැවැත්වෙනු ඇති. ඉදිරි ජනාධිපතිවරණයක් සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳ දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කල් දමා තිබෙනවා. අදාළ අවබෝධතා ගිවිසුම අද කොළඹදී අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබුණොත් එය නොවැළැක්විය හැකි හේතුවක් නිසා කල් දමා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝබිත හිමි පිවිතුරු හෙටක් ජාතික සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය අතුරුලියේ රතන හිමි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හිටපු අගවිනිසුරු සරත්ෙන් සිල්වා ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සංවිධාන අතරයි. කෙසේ වෙතත් මේ වන විට එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද දිනේ සිදු නොකරන බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් පොදු අපේක්ෂකයෙකු තෝරා ගැනීම සඳහා පසුගිය දින කිහිපය තුළ සාකච්ඡාවට ගණනාවක් පැවැත්වුණා. මීට පෙර සැලසුම් කර තිබුණේ ඒ අනුව ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අද දිනේ අත්සන් තැබීමටයි. පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 17 වන සංශෝධනය බලාත්මක කිරීම සහ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීම ඇතුළු මූලික කරුණු කිහිපයක් මාස 6ක කාලයක් තුළ ඉටු කර ගැනීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් මෙම අවබෝධතා ගිවිසුමට දැනටමත් එකඟතාව පළ කර තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් ඊට කැමැත්ත පළ කර ඇති බවයි. ජනතා විමුක්ති පෙරමුණ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් නොකරන අතර පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් සමාජිකත්වයේ දරන පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරයේද මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මේ අතර මැතිවරණ දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඉදිරි මැතිවරණයකට සූදානමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පසුගිය සෙනසුරාදා මාතර හක්මන ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන පළමු ප්‍රකාශය පැය 72ක් තුළ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇති බවයි. මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් මැතිවරණයකට අදාළව සියලු කටයුතු සූදානම් කරමින් සිටින බවයි. කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා ස්ථාන කිහිපයක විශේෂ කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ අති උතුම් පළවන ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මේ සිදු කරන බවයි. දැනට කොළඹ නගරය ආශ්‍රිතව කැමරා පද්ධතියක් ක්‍රියාත්මක වන අතර මෙම කැමරා පද්ධතිය සවිකිරීමට තීරණය කර ඇත්තේ ඊට අමතරවයි. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ඔරුගොඩවත්ත සහ වැලිකඩ යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම කැමරා පද්ධතිය ස්ථාපිත කිරීමට නියමිත බවයි. 2008 වර්ෂයේදී
රුපියල් මිලියන 227ක් වියදම් කරලා මේක ආරම්භ කළේ. කොළඹ නගරේ සෑම ප්‍රධාන මාර්ගයක්ම මේ තුලින් ආවරණය වෙනවා. ඒ වගේම CCTV ජංගම තුනක් අපිට තියෙනවා. එය සාර්ථකව කොළඹ නගරේ ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම මේ වර්ෂය ඇතුළත පාප්තුමාගේ පැමිණීමට ප්‍රථමයෙන්ම මේ ප්‍රධාන අධියරක් තව අපි දියත් කරනවා. මේ සඳහා රුපියල් මිලියන 9කට ආසන්න ප්‍රමාණයක් වැය වෙනවා. ඒ අධියර තමයි දෙමටගොඩ උරුගොඩවත්ත සහ කොළඹ මැගසින් කොළඹ බන්ධනාගාර ඉදිරිපිට වැලිකඩ ප්‍රදේශයේ සුවිශේෂී විශේෂිත ආරක්ෂිත කැමරා පද්ධතියක් තවදුරටත් අපි පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. අධිවේගී මාර්ගයෙන් පිටතට පැමිණෙන වාහන බොහෝ අවස්ථාවලදී පෑලියගොඩ පාලම, කැලණි පාලම, උරුගොඩවත්ත ප්‍රදේශයේ මාර්ග අවහිරතාවලට ලක් වෙනවා. මේ අවහිරතා ඉවත් කිරීමට ප්‍රධාන පාලන මැදිරියේ සිට හැකියාවක් ලැබෙනවා. ඉදිරියෙන් වාහන ගමන් කරවීමට නිලධාරීන්ට සංඥා ලබා දෙන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම පරණ පාර්ලිමේන්තු වටරවුමේ ඉඳලා රාජ සමුද්‍ර හෝටලේ ආසන්නයේ ඇති ගෝල්ෆේස් වටරවුම දක්වා කලාපය සම්පූර්ණයෙන්ම ආරක්ෂක කැමරා පද්ධතිය තවදුරටත් නවීකරණය කරමින් ස්ථාපිත කරනවා. මේ ප්‍රදේශයේ සිදුවන සියලුම සිදුවීම් පිළිබඳව ආවේශනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඉදිරි මාසයක කාලය තුල මේ පද්ධතිය සවිකිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් කෙටි විරාමයෙන් අනතුරු තවත් දේශපාලන බලාපොරොත්තු වන්න. කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීමට විශේෂ කැමරා පද්ධතියක්. ජගත් සාම්ප්‍රදායික අවි පිළිබඳ සමුළුවේ මීළඟ සභාපති ධූරය ශ්‍රී ලංකාවට. විරාමයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති තනතුරද ඇතුළුව සෙසු තනතුරු වලින් අද ඉල්ලා අස්වන බව ජාතික හෙළ උරුමේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. එසේම උන්වහන්සේ පවසන්නේ තමන් වහන්සේට ලබා දී තිබූ නිල රථයද යලි බාර දුන් අතර තවදුරටත් ස්වාධීන මන්ත්‍රී හිමිනමක් ලෙස ආණ්ඩුව තුල කටයුතු කරන බවයි. ආණ්ඩුව නිසිමගට ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව පවසන උන්වහන්සේ තම පක්ෂය විසින් ලබා දී ඇති ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමට ආණ්ඩුවට තවමත් කාලය ඇතැයිද පෙන්වා දෙනවා. එසේ නොකරන්නේ නම් අනිවාර්යෙන්ම පොදු අපේක්ෂකයෝ ලබා වත්මන් ආණ්ඩුව පරාජයට පත් කරන බවද උන්වහන්සේ අවධාරණය කරනවා. ඒ අනුව පමා නොවි අදාළ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සිදු කරන්නයි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බවද පැවසූ උන්වහන්සේ තම පක්ෂයේ යෝජනාවලට ආණ්ඩුවෙන් ලබා දුන් යෝජනා ගැන පක්ෂයේ මධ්‍යමකාරක සභාව රැස් වී අද තීරණයක් ගන්නා බවද සඳහන් කළා. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු තාක්ෂණය හඳුන්වා දී මාස 9ක් ගත වීමට මත්තෙන් අපරාධකරුවන් 21000ක් හඳුනා ගැනීමට හැකිව තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ 24 වෙනිදා දෑට කිරුළ භූමියේදී ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලෝකයේ ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු තාක්ෂණය භාවිතා කරන්නේ යුරෝපයේ ඇතුළු රටවල් කිහිපයක් පමණයි. දකුණු ආසියාවේ ස්වයංක්‍රීය ඇඟිලි සලකුණු තාක්ෂණය භාවිතා කරන එකම රට ශ්‍රී ලංකාව වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ ඒ ශ්‍රී ලංකා පොලිසිය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. 1908 වසරේ සිට 2014 දක්වා ඇඟිලි සලකුණු හඳුනා ගැනීම සඳහා පොලිසිය භාවිතා කළේ පියවි ඇසින් බලමින් ඇඟිලි සලකුණු සටහන් සැසඳීමයි. ස්වයංක්‍රීය ක්‍රමය ලැබීමත් සමග අපරාධකරුවන් පහසුවෙන් ශනිකව හඳුනා ගැනීම හැකිවීම රටේ අපරාධ අවම කිරීමට හේතු වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම්ප්‍රදායික අවි පිළිබඳ සමුළුවේ 2015 වසරට අදාළව සභාපති ධූරය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. මීට පෙර මෙම සමුළුවේ සභාපති ධූරය දරනු ලැබුවේ ජිනීවාහි පෝලන්ත නිත්‍ය නියෝජිතවරයා විසින්. එම තනතුර බාර ගනිමින් සමුළුවේ අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නීති නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කර ඇත්තේ සාමය වෙනුවෙන් වූ එක්සත් ජාතීන්ගේ භූමිකාව ශ්‍රී ලංකාව අනුමත කරන බවයි. මෙහිදී ශ්‍රී ලංකාව පිළිබඳව තැබූ විශ්වාසය අගය කරන බවද හෙතෙම සිහිපත් කළා. ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය අවසන් කර අවිතුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව සිදු කරන වැඩපිළිවෙල මෙමගින් ඇගීමට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පාර්ශවකරුවෙක් වන අතර සාමය වෙනුවෙන් විශාල කැපකිරීමක්
කටයුත්තක් සිදු කරන බවද ආරිසිංහ මහතා එහිදී සඳහන් කළා. එසේම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තීන් වලට අනුකූලව සහ අන්තර්ජාතික සාමය හා ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීමද මෙම සමුළුවේ සභාපතිත්වය ලැබීම තුළින් ගම්‍ය වන බව සඳහන්. Sri Lanka is the most troubled place in this planet. But those aware who are here are also well aware. දැන් කෙටි විරාමයක් අනතුරු තවත් දේශීය බලාපොරොත්තු වන්න. අයවැය යෝජනාවලට අනුව සකස් කරනු පහවසර ශිෂ්‍යත්ව විභාගයේ කඩහිම් ලකුණු අද නිකුත් කෙරුණා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ එම ප්‍රතිඵල අන්තර්ජාලයෙන් අද සිට ලබා ගැනීමේ අවස්ථාව පවතින බවයි. පහවසර ශිෂ්‍යත්ව සංඛ්‍යාව 15000 සිට 25000 දක්වා වැඩි කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 අයවැයෙන් යෝජනා කර තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 163ක් වූ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සංඛ්‍යාව 157 දක්වා අඩු කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබුවා. පාසල් මට්ටමින් කඩඉම් ලකුණුද කඩිනමින් නිකුත් කොට අවසන් කරනවා. ලබා දෙන ශිෂ්‍යාධාරය රුපියල් 500 සිට 1500 දක්වා වැඩි කර තිබෙනවා. මේ අතර මහින්දෝදය ශිෂ්‍යාධාර මුදල හෙට සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. ද්විතීක අධ්‍යාපනය ලබන සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම මෙහි අරමුණයි. මේ යටතේ අපුස සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ හදාරන සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමට අපේක්ෂිතයි. ඒ සඳහා ඇති අරමුදලට ජනාධිපතිවරයා සිය වැටුප පරිත්‍යාග කර තිබෙනවා. ඒ සඳහා දායක වීමේ අවස්ථාව ජනතාවටද හිමිවනවා. අප්‍රිකානු රටක් වන මොරිටේනියා රාජ්‍ය ජනාධිපති මොහොමඩ් එලාසෙස් අද අලුයම නැවතවරක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ ඔහු සමග නියෝජිතයන් 40 දෙනෙකු දෙවයින්ට පැමිණ ඇති බවයි. මීට පෙර ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණියේ ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි අවස්ථාවේදී අද අලුයම ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ නැවතත් තම මව්බිම බලා යන අතරතුරයි. අද දහවල් නැවත මොරිටේනියානු ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය බවද වාර්තාකරුවන් සඳහන් කළා. වසරේ මුල් මාස 6 තුළ මෙරට මුළු දුරකථන ඝනත්වය 114.6කින් වර්ධනය වී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 5.2ක වර්ධනයක්. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මේ සඳහා ජංගම දුරකථන වැඩි දායකත්වයක් දක්වා ඇති බවයි. මේ අතර අන්තර්ජාල සම්බන්ධතා ඝනත්වයේද 13.5කින් ඉහළ ගොස් තිබෙනවා. කැකිරි සහ පිපිඤ්ඤා හැර අනිකුත් සියලුම එළවලු වර්ගවල කිලෝග්‍රෑම් 1 සිල්ලර මිල රුපියල් 150-200 අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාරීත්වය සඳහන් කළේ කන්ද උඩරට ප්‍රදේශවලට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය සමග මෙලෙස එළවලු මිල ඉහළ ගොස් ඇති බවයි. මීට අමතරව පහතරට එළවලු අස්වැන්න වෙළඳපොළට නිකුත් නොවීමද මීට හේතු වී තිබෙනවා. මේ වන විට වෙළඳපොලේ කැරට්, බෝන්ච් ලීක්ස්, මෑ කරල්, මාළු මිරිස් සහ තක්කාලි කිලෝග්‍රෑම් 1 මිල රුපියල් 150-200 අතර මිලක පවතිනවා. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයන් තවදුරටත් සඳහන් කළේ දේශීය අර්ථාපල් සහ ලොකු ලුණු කිලෝවක මිලද රුපියල් 150 දක්වා ඉහළ ගොස් ඇති බවයි. විරාමයෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. අවධානය විදේශ පුවත් වෙත. යුරෝපා සංගමය ඇතුළු ලොව ප්‍රබල ජාතීන් 19ක නායකයින් ඕස්ට්‍රේලියාවේ බිස්බේන් නගරයට එක්රැස්ව සිටි ජීවිස සමුළුව ඊයේ නිමාවටපත් වුණා. වසර 2018 වන විට ලොව ආර්ථිකයේ 2%කින් වර්ධනය කිරීම සඳහා අවසන් සැලසුම් එහිදී ඉදිරිපත් කෙරුණා. විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ සමුළුවේ පළමු දිනය යුක්‍රේන අර්බුදය මුල් කරගෙන රුසියාවට දොස් නැගීමට ලෝකනායකයන් රැසක් යොදාගත් බවයි. කෙසේ නමුත් රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් එහිදී කියා සිටියේ යුක්‍රේනය මුල් කරගෙන සිය රටට පනවා ඇති තහංචි බටහිර ලෝකයටද අවාසිදායක බවයි. බටහිර අප්‍රිකාව කේන්ද්‍ර කොටගෙන පැතිර යන එබෝලා වසංගතය තුරන් කිරීම සඳහා ගත හැකි සියලුම පියවර ගැනීමට සූදානම් වන බව G20 සමුළුවට එක් වූ ලෝකනායකයින් ප්‍රතිඥා දුන්නා. සමුළුවට එක් වූ ඇමරිකානු ජනාධිපති ඔබාමා සහ රුසියානු ජනාධිපති පුටින් ඇතුළු ලෝකනායකයින් බ්‍රිස්බේන් නුවර කොආලා රක්ෂණ මධ්‍යස්ථානයට පැමිණියේ සිය බිරින්දෑවරුන් සමගයි. මේ අතර සමුළුවේදී බටහිර නායකයින්ගේ දැඩි විවේචනයට ලක් වූ රුසියානු ජනාධිපති ව්ලාදිමීර් පුටින් සමුළුව නිමවීමට පෙරම බ්‍රිස්බේන් නුවරින් නික්මී ඇති බව විදේශ වාර්තා සඳහන් කළා. තමාට නින්දක් අවශ්‍ය බවත් රුසියාව බලා යන දිගු ගමන් ගුවනේදී ඊට ඉඩක් ලැබෙනු ඇති බවත් ජනාධිපති පුටින් ප්‍රකාශ කර තිබෙනවා. මහත්මා ගාන්ධිතුමන්ගේ පිළිවෙල බිස්බේන් නුවර රෝම උද්‍යානයේ විවෘත කර තිබෙනවා.
ඒ G20 සමුළුව සඳහා සහභාගී වීමට ගොස් සිටින ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඕස්ට්‍රේලියාවට පැමිණියේ රටවල් 3ක යෙදෙන දින 10ක සංචාරයේ එක් පියවරක් ලෙසයි. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ මහත්මා ගාන්ධිතුමන් ජීවත්ව සිටි සමයේදී මෙන්ම අදටද ඔහුගේ ප්‍රතිපත්ති වැදගත් වන බවයි. IS සටන්කාමීන්ගේ නවතම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති බැරෙක් ඔබාමා සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙම මනුෂ්‍ය ඝාතනය යක්ෂාවේශයෙන් සිදු කළ එකක් බවයි. ඝාතනයට ලක් වූ පුද්ගලයා ඇමරිකානු සහන සේවකයෙකු වන අබ්දුල් රහමාන් ලෙස හඳුනාගෙන තිබෙනවා. සහන සේවාවල යෙදී සිටියේදී IS සටන්කාමීන් විසින් ඔහු පැහැර ගැනුණු අතර ඝාතනය සිදු කර ඇත්තේ ඔහුගේ හිස ගසා දැමීමෙන්. ඒ බව දැක්වෙන වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. විදේශ වාර්තා සඳහන් කළේ එම වීඩියෝ පටයේ සිරියානු සෙබළුණු සහ ඇමරිකානු සහන සේවකයින්ගේ හිස ගසා දමන දර්ශන ඇතුළත් බවයි. එම වීඩියෝ පටයේ පුද්ගලයන් 12 දෙනෙකුගේ හිස ගසා දමන අයුරු දක්නට ලැබෙනවා. ඔවුන් මෙම ඝාතනය සිදු කර ඇත්තේ ඇමරිකාව සහ සිරියාව එක්ව IS සටන්කාමීන් මර්ධනය කිරීමට ගෙන යන වැඩපිළිවෙලට විරෝධය පළ කිරීම සඳහායි. IS සටන්කාමීන් විසින් මෙලෙස හිසගසා ඝාතනය කෙරුණු පස්වැන්නාද මෙම පුද්ගලයායි. This is Peter Edward Kasich, a US citizen of your country. Peter, who fought against the Muslims in Iraq while serving as a soldier under the American army, doesn't have much to say. ඇෆ්ගනිස්තානයේ කාබූල් අගනුවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තුවාල ලබා තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තවත් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා. එරට බලධාරීන් විශ්වාසය පළ කරන්නේ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඉලක්ක කරගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු බාරගෙන නැහැ. මේ විරාමයෙන් අනතුරුව කෙලිබිම් පුවත් බලාපොරොත්තු වන්න. මේ අවධානය කෙලිබිම් පුවත් වෙත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර සියල්ල අවසානයේ කඩලු 8ක් දැවි ලකුණු 286ක් රැස් කළා. එහිදී විශිෂ්ට ඉනිමක යෙදුණු ඇන්ජලෝ මැතිව්ස් පළමුවන ශතකය වාර්තා කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දු වාර 48යි පන්දු 4කදී ලකුණු 288ක් හිමි කර ගනිමින් තරගයේ ජය ගැනීමට සමත් වුණා. එහිදී ඉතා අගනා ඉනිමක් දියත් කරමින් විරාට් කෝලි නොදැවී ලකුණු 139ක් ලබා ගත්තා. ඒ අනුව තරගාවලිය 5-0ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කළා. 1984 කාලයට පසු ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියකින් පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙයයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ක්‍රිකට් සම්මාන උළෙලේ 2014 වසරේ සම්මාන ලාභීන්ගේ ලයිස්තුව පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර සම්මාන උළෙලේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිසිවෙකුටත් කිසිදු සම්මානයක් නොලැබීමයි. කෙසේ නමුත් ලෝක ටෙස්ට් පිලේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට නම් වී ඇති අතර රංගන හේරත් සහ කුමාර් සංගක්කාරද එහි ඇතුළත් වන ක්‍රීඩකයින් වනවා. එසේම ලෝක එක්දින පිලට ඇතුළත් වී ඇති එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ අජන්ත මෙන්ඩිස්. ඕස්ට්‍රේලියානු වේගපන්දු ක්‍රීඩක මිචෙල් ජොන්සන් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මෙවර සම්මානය දිනාගත්තා. එමෙන්ම ජොන්සන්ස් 2009 වසරේදී මෙම සම්මානය ලබාගත් අතර මෙවර එම සම්මානයට සංගක්කාර හා මැතිව්ස් දෙදෙනාම නිර්දේශ වී තිබුණා. මේ විරාමයෙන් අනතුරුව විදේශ විනිමය අනුපාත බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව විදේශ විනිමය අනුපාත දැන් එම පුවත සමගින් අද නියමිත දසත ප්‍රධාන පුවත් විකාශය මෙතකින් නිමවට පත්වනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ ජයශ්‍රී.